කොහොමද කට්ටිය අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඩීට්‍රේඩ් YouTube channel එකට. ඉතින් ඔයා තාමත් මම channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම ගිහිල්ලා පල්ලා තියෙන subscribe button එක ඔබලා අපිත් එක්ක වෙන්න ඔයාලට පුළුවන්. ඉතින් කට්ටිය මම හිතනවා ඔයාලා ගිය සතියේ ට්‍රේඩින් වැඩ කරද්දී ටික සාර්ථක වෙන්නද කියලා. ඉතින් අදත් මම ඔයාලට කියන්න තියෙනවා අලුත්ම අලුත් 2 minute trading strategy එකක්. ඉතින් ඔයාලට මේක ඔයාලට සැටිස් නම් මේක ඔයාලට සෙට් වගේ නම් ඔයාගේ මේන් ට්‍රේඩින් සෙෂන් එකට පාවිච්චි ගන්න පුළුවන්. මතක තව අනිවාර්යයෙන්ම මේක අඩුම මාසයක්වත් ප්‍රැක්ටිස් කරන්න. හරි. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබ්බා විනාඩි 5 නැතුව අපිට 2 මිනිත් වගේ ඉක්මනට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් දෙයක් ගන්න. ඒකට කොහොමත් මම පෞද්ගලික විශ්වාස කරන දේ බයිනරි වගේ එහෙම නැත්නම් මේ බයිනරිගේ සයිට් එක ඒක අස්සේ අපි ගොඩක් වෙලා ඉන්න ගියොත් ඒක අපේ සයිකොලොජිකට එච්චර හොඳ නැහැ මං හිතන විදිහට. මොකද අපි ඒක අර ඔපචුනිටිස් දගෙද්දි පාවිච්චි ගන්න පුළුවන් අපේ ට්‍රේඩින් ප්ලෑන් එක එළියට යන්න පුළුවන් ඒ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් කොහොමත් මෙතනින් ඉක්මනට අපිට ඕන දේ අරගෙන අයින් වෙන එක නුවන්ට හොරොයි. ඕනම දෙයක් ඕනාට වැඩිය ඕනෙම නෑ. හරි. එහෙනම් එලකිරි වැඩි කතා ඕනේ දැන් අපේ වීඩියෝ එකට. හොඳයි. මම මේකට ආර්මේ කැමති වෝල්ටේජ් මාකට් එක කරන්න පුළුවන්. ඉතින් මම මගේ මාකට් එක ලේසි මාකට් එක ආසම මාකට් එක වෝල්ටේජ් 10 එක දාගන්නවා. ඒ වගේම ඔයා දැන්ටමත් බයිනරි account එකක් හදලා නැත්නම් පාත් වෙන link එක ගිහිල්ලා දැම්ම ලේසියෙන්ම බයිනරි account එකක් හදාගන්න ඔයාලට පුළුවන්. එහෙම නැත්නම් ඩෙරෙව් එක. හරි. ඒ වගේම මම මේක duration එක method rise and fall ඒ වගේම මිනිත් 2 මිනිත් සහ ස්ටේක් එක ඔයාගේ මැනේජ්මන්ට් එක හැටි දාගන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවා rise and fall වල high risk high profit method එකක් rise and fall කියන්නේ. ඉතින් ලොකු රිස්ක් එකක් තියෙනවා. ඒ වගේම රිස්ක් අනිත් පැත්තට හැරුවොත් ඔයාලට හොඳ ප්‍රොෆිට් එකකුත් තියෙනවා. හරි. අපි එහෙනම් අපේ trading view එක ඕපන් කරගමු platform එක. ඉතින් ඒකේ link එක මම පහල description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒකත් එතනින්ම කරගන්න පුළුවන්. හරි. මම මෙතන මාකට් එක දාගත්තේ 10 එක. ඉතින් මම මෙතනත් 10 එක දාගන්නවා. හරි. ඒ වගේම 1 minute. හරි. ඉතින් අපි මේකට එක ඉන්ඩිකේටර් එකක් පාවිච්චි කරනවා. මම මෙතන ඉන්ඩිකේටර්ස් කියන තැනට ගිහිල්ලා සර්ච් කරනවා CCI කියලා. එහෙම නැත්නම් Commodity Channel Index කියන ඉන්ඩිකේටර් එක. හරි. ඔයාලට මෙතන දාගත්තට පස්සේ පේනවා මෙන්න ඔයගේ CCI ඉන්ඩිකේටර් එක අපේ මෙතන අපේ ට්‍රේඩින් view එකේ ප්ලේස් වෙලා තියෙනවා. මම මේකේ setting වලට යනවා. ගිහිල්ලා මෙතන input කියන එකේ මොකවත් වෙනස් කරන්න නැහැ. length එක 20 තියෙනවා. smooth line එකේ මේ ඔක්කොම එහෙම දීලා style වලට ගිහිල්ලා මෙන්න මෙතන background එක මම අයින් කර ගන්නවා. මට ඒක එච්චර ඕන වෙන්නේ නැති නේ. නිකන් මට කලදරයක් වගේ එහෙම තියෙද්දි ඒකේ මෙතන upper limit කියන එකට ගිහිල්ලා ඒකේ ධන 100 කියලා තියෙන එක ධන 150 කර ගන්නවා. ඒ වගේම මෙතන lower limit එකේ ඍණ 100 ඍණ 150 කර ගන්නවා. ඒ වගේම මෙතන මේ තියෙන කඩිරි දෙක මට හොඳට පේන්න ඕන හින්දා මම ඒක line එකක් කරගෙන මේකේ පාටත් මම ට්‍රේඩින් view එක black කරන් තියෙන්නේ. ඒ හින්දා සුදු පාට දෙනවා. හරි. මම ඔගේ කරගන්නවා. හරි. දැන් ඔයාලට පේනවා මෙතන අපි දාපු 150 line දෙක තියෙනවා. ඒ වගේම ඒක මැද්දෙන් 20 MA line එකකුත් තියනවා. හරි. මෙතන අපි ට්‍රේඩ් එකක් ගන්න මෙන්න මෙහෙම. මේක හරි සරලයි. ඔයාලා දන්නවා RSI එකේ 70 සහ 30 line දෙක ඒට මෙට ක්‍රොස් කරොත් මාකට් එක ඕව යනවා. එක්ක ඕව සෝල්ඩ් වෙනවා. නැත්නම් ඕව බයි වෙනවා. අන්න ඒ වගේ මෙතනත් මේ 150 කියන line එක ක්‍රොස් කරාම මාකට් එකට ගියා කියන්නේ ඕ බයි වෙලා තියෙනවා. ඒ වගේම යට ඍණ 150 ක්‍රොස් කරාම පාතට ආවා කියන්නේ ඕව සෝල්ඩ් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකට අපි උදාහරණයක් හිතුවොත් අපි ඕව සෝල්ඩ් වුණු වෙලාවකට තවත් පාතරින්ටි ගන්න ගොඩ හොඳ නැහැ. සහ ගත්තත් ගොඩක් වෙලා අපි එතන ඉන්න හොඳ නැහැ. අන්න ඒ හින්දා මෙතනදී අපි ඕව සෝල්ඩ් වුණාක
2 එන්ටි තම අපි ගන්න හරි දැම් බැලුවොත් මෙත ඉන්ට ගන හර දරලයි වාට බැන මේ 20 එම ලයින්න එක හෙන ලයින්න එක මෙන්න මෙතන දන 150 ලයින්න ක්‍රොස් කරලා උඩට ගියොත් අපි ගන්නවා ප්‍රයිස් ට්‍රේඩ් එකක් ඒ වගේම මෙන්න මෙතන වාල්ට පේනවා මෙන්න මේ කැන්ලෙක් මේ ක්‍රොස්සලා තියෙන අපි ගන 2 මිනිට් එන්ට්‍රියක් එතකොට 1.2 වාල්ට පේනවා හරි පැහැදිලිවම මෙන්න මේ ට්‍රේඩ් එක අපි මෙන්න මෙතනදී වින් කරලා තියෙනවා ඒ වගේම අපි දැන් මෙතන ගත්තොත් මම වීඩියෝ පටන් ගත්තේ මට මේ එන්ට්‍රි මිස් කරලා තිබ්බේ ක්‍රොස්ලා තියෙන මෙන්න මෙතනින් ඔයාලට පේනවා අපි ට්‍රේඩ් එක ක්‍රොස්ලා තියෙනවා මොකද ගොඩක් ඕ බයි වෙලා තියෙනවා ඊට පස්සේ අනිත් පැත්තට ඇවිල්ලා තියෙනවා හරි මම එක් කොළ පාට මම මේ රතු පාටින් තියන අපි මෙතන වින් කරපු එක කොළ පාටින් තියනවා මේ කල එක හරි ඒතර අපිට පැහැදිලි හරි අපි බලමු තව එන්ට්‍රිස් මෙතන මෙයා පාදර ගිහිල්ලා තියෙනවා මෙතනත් මාක් එකක් දා ගන්න ඔයාලට පේනවා හරි පැහැදිලිවම ඒ ට්‍රේඩ් එකත් අපි වින් කරලා තියෙනවා ඒ වගේම මෙන්න මෙතන යා පොඩ්ඩක් උඩට ගිහිල්ලා තියෙනවා ඒ ට්‍රේඩ් එක අපිට ගත්තොත් ඔයා මේ ට්‍රේඩ් එක ගත්තා නම් ඔයා ලොස් වෙනවා හරි අපි බලමු මෙතන තව එන්ට්‍රියක් අපිට ඇවිල්ලා තියෙනවා ඒක ගත්තොත් ඔයාලට පේනවා පැහැදිලිවම ඔය ට්‍රේඩ් එක වින් කරලා තියෙනවා මෙතන මම ට්‍රේඩ් 1 2 3 4 5ක් ගත්තා පහෙන් මම ට්‍රේඩ් 3ක් වින් කරලා තියෙනවා ඉතින් ඔයාලට පැහැදිලි සාමාන්‍ය මම මේ ට්‍රේඩ් එකක් සෙෂන් එකක් කරන්නේ ට්‍රේඩ් 6කට 6න් 3ක් වින් කරොත් මම ක්ලෝස් කරනවා ඒ වගේම මම 3ක් ක්ලෝස් කරනවා මම ක්ලෝස් කරනවා ඉතින් මම මේ ට්‍රේඩ් ගත්තා නම් ඔයාලට පේනවා පැහැදිලිවම මම අද සෙෂන් එක නම් මම වින් කරලා තියෙනවා ඒ වගේම ඔයාලට තව දෙයක් මෙතන පේනවා ඇති මෙතන එන්ට්‍රීස් එන්න ගොඩක් වෙලා යන්නේ නැහැ දැනට අපි MACD එක දාගෙන බැලුවොත් ඔයාලට පේනවා යාගේ එන්ට්‍රීස් එන්න සාමාන්‍යයෙන් වෙලා යනවා සහ ඇකියුරසි එක අදින් සමහර වෙලාවට යා අනිත් පැත්තේ ඉන්නේ හැබැයි මෙන්න මෙතනදී ඔයාලට හරි පැහැදිලිවම ළඟ ළඟ එන්ට්‍රීස් ටිකක් ඇවිල්ලා තියෙනවා අපි ගත්තොත් උදාහරණයක් විදිහට වාගේ සාමාන්‍ය සෙෂන් එකක් ඉවර කරන්න පුළුවන් වෙලා තියෙනවා අපි මෙයාගේ මෙතනින් ඉන්න විනාඩි 59 හරි පැයක් කියමුකෝ හරියටම පැයක් අපි මේක චුට්ටක් පස්සට ගමු සාමාන්‍යයෙන් පැයක් විතර පැයක් එකයි කාලක් අතරතුර වාගේ සෙෂන් එක ප්‍රොෆිටබල් විදියට ඉවර කරගන්න නැත්නම් ක්ලෝස් කරගන්න මෙන්න මේ ඉන්ඩිකේටර් එකත් එක්ක පුරුවන් වෙලා තියෙනවා මම මේකේ දුන්න මෙතඩ් එකත් එක්ක අපිට ලයිව් එන්ට්‍රියක් එන්න වගේ හදනවා අපි බලමු කොහොම වෙයිද කියලා සහ ඔයාලට මම තව දෙයක් අමතක කරුණාවක් කිව්වොත් ඔයාලා මේ වගේ මිනි ට්‍රේඩ් කරද්දී අනිවාර්යයෙන්ම සපෝට් සහ රෙසිස්ටන්ස් ලයින් පොඩ්ඩක් පේන මානෙන් ලයින් කරන් ඉන්න මොකද එහෙම වුණොත් ඔයාට වින් කිරීමේ හැකියාවක් තියෙනවා සපෝට් සහ රෙසිස්ටන්ස් ලයින් ප්ලේස් කරන් හිටියොත් සහ ඔයාගේ ට්‍රේඩ් එක ලොස් වෙන්න ගියොත් ඒකට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් සපෝට් රෙසිස්ටන්ස් වා ප්ලේස් කරන් හිටියනම් මෙන්න මෙයාගේ තැන් වල උදාහරණයකට මෙන්න මේක දැන් ඔයාලට පේනවා මෙන්න මේ හරිය සපෝට් ලයින් එකක් තියෙනවා මෙන්න මේ හරියදී සාමාන්‍ය අපි මේ හරිය මාකට් එකේ ඉන්නවා කිව්වොත් සපෝට් ලයින් එක වා මෙතන ඒක අප් කියලා ගත්තා සපෝට් ලයින් එක බ්‍රේක් කරලා කියලා පෙවුනට මේක හරි පැහැදිලි බ්‍රේක් වීමක් මෙතන වාර් නැහැ හැබැයි වා මෙන්න මෙතනදී ගත්තා නම් මම ඒක ඇදලා වෙන්නන්න මම හිතනවා මං කෙනෙක් ඔයාලට තීරණ ඇති කියලා මම මෙතන දැන් වා ට්‍රේඩ් මාකට් එක මෙහෙම යනවා ඊට පස්සේ හෝම ඇවිල්ලා තියෙනවා ආයි ඔහොම ගිහිල්ලා තියෙනවා ඔයා මෙතන දැන් මේ ට්‍රේඩ් එක ගන්න ඔයාට හොඳට බැලුවොත් පේනවා මෙයා මේ සපෝට් ලයින් එක නේද මේ සපෝට් රේන්ජ් එක මෙයා මෙතන ඒරියා එක මෙයා බ්‍රේක් කරලා තිබ්බට ඒක හරි පැහැදිලි බ්‍රේක් කිල්ලක් නේ මොකද මෙන්න මෙතන හැදිලා තියෙනවා ෂූටින් ස්ටාර් කැන්ඩල් එක ෂූටින් ස්ටාර් කැන්ඩල් එකක් කියන්නේ රිවර්සල් පැටර්න් එක ලක්ෂණයක් ඉතින් ඔයා සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ප්ලේස් කරගත්තා නම් ඔයාට කැන්ඩල් ගැන චූටි හරි අවබෝධයක් තියෙනවා මේ වගේ තැන් වලට ෆිල්ටර් කරගන්න පුළුවන්
සමන රෙසිස්ටන් ලයින් එකක් ඉතින් වදන්න සපෝට් ලයින් එකෙදි මාකට් එක උඩටත් රෙසිස්ටන් ලයින් එකෙදී මාකට් එක පාදරත් එන්ඩ ට්‍රයි කරනවා කියන එක හරි ඉදිරවා මෙතන ට්‍රේඩ් ගත්තන මෙන්න මෙතර මේ ඩවුන් එක දන්න මෙතට හරි මෙත රිසිස්ටන් ලයින් තියන සිස්ටන් ලයින් එකදී ගෙන බෝලයක් පාතර ගහලා උඩ ගියොත් ඒක උඩ බහල වැදිලා මත ස්ලබ් එක වෙදිලා ආය පාදරෙනවා අන්න ඒ වගේ අවස්ථාවක් මෙතන තියෙන වට පේන ඉතින් මේ ට්‍රේඩ් එක තන වින් කරනවා ඉඩස මෙතැන්ට ගියොත් දැම හරි පැහදිලි බ්‍රේක්වීමක් බ්‍රේක් කලා කැනල් කිහිපයක් හදල මෙයා උඩ ගිල්ල තියෙන ඒවගේම අනහරි පැහැදිලිව මෙතන බලාගන්න පුළන් මෙන්න මෙතන හැම එකක් ඇතිල තියෙන මතන් බිටගන පයි ඩොජ්ජි එකක්කේම කියලා කියන ඉතින් මේවා සපෝට් ද රසිස්ටන් ලයින් වල හැදනුවත් හොඳක් මූමට ලක්ෂණ කියලා අපිට ගන්න පුළුවන් මෙතන දවා ගත්තත් එතවට මේ රසිස්ටන් ලයින්න සපෝට් ලයින්න විදිර කරනට වෙලා තියෙන්නේ ගතත් පැහැදිලිව අදන්න මෙතන බයවෙන්න දෙයන්න මෙයා අප එකට යනවා කියලා ඒගේ අස්ථාලං සමට අපි ගොච්චර මේ වුණත් මට මාකට්ටගේ කඩිෂ සමට අපිටත්වා ගන්න බැරි අවස්ථාව මෙන්න මෙතනද අලස්ටලා තියෙනවා ඔවරෝල් ලැක් විදියට මේ ස්ට්‍රජික මාර්ගෙන් ට්‍රේඩ් ගත්තනම් වාට පැක් වගේ ඇතුළට පැක් පැහ හමාරක් ඇතුළට වාට ප්‍රොෆිටවල් විදියට මාකටෙන් අයින්න පුඩන් වගේ තියෙන දැනුමත් එක්ක හරි එනම්මං අදගෙන අපීඩක මෙතින් නවත්තනා වාට මේ චැනල හොඳයි හිතවනම් මත ඇතු සබස්ට්‍රයිප් කරන්න ඒ වගේම වගේ යාලුවන්ට වගේ විශේෂෙන් වගේ ට්‍රේඩ් කරන යාළුවටත් මේක පෙන්නන්ඩ ඉතිං ඉදිරි සතිය වලයි ට්‍රේඩිං කරගතුවට හොඳ සතියක් කෙනෙ කළ ප්‍රාර්ථනා කරවල මම වීජකනවත්තනවා හැමෝටම ජයවා